දැකලත් ඇති. ඉතින් මං හොයාගත්ත කරුණු ටිකක් එක්ක මම ඉතින් මේ පන්සල මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි අනිත් පන්සල් වීඩියෝ එක අතර නෑ. මොකද කොරියන් කට්ටිය වීඩියෝ සමහර කට්ටිය කැමති නෑ වීඩියෝ කරනවට. ඉතින් තව දෙයක් තමයි ඉලා තියෙන්නේ අන්නේ හීනේ දැක්කට පස්සේ. ඒ කියන්නේ සුදු ඇඳගත් හොඳ දෙස බලාගෙන ඉතින් ආකාරයට හිටි පිළිමයක් විදිහට තමයි මේක නිර්මාණය කළා තියෙන්නේ. කැටවල ලියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්නකොට වීඩියෝ එකේ සුන්දර දකුණු කොරියාව ගැන හොයන ඒ වගේම දකුණු කොරියාවට එන්න ආස කරන නංගිලා මල්ලිලාට සහ දකුණු කොරියාව ගැන විශේෂ උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් සියලු දෙනාම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එක මම මේ විදිහට කරන්න හිතුවේ දකුණු කොරියාව ගැන හොයන කට්ටිය අනිවාර්යෙන් මේ පන්සල ගැන අනිවාර්යෙන් හොයලා ඇති. ඒ වගේම දැකලත් ඇති. ඉතින් මං හොයාගත්ත කරුණු ටිකක් එක්ක මම අපිට හම්බුණු චුසොක් නිවාඩුවේ මේ පන්සලට ගිහිල්ලා විස්තර ටිකක් හොයාගෙන වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ. මං හිතනවා සමහර විට ඔයා දන්න දෙයට අලුත් දෙයක් එකතු කරන්න සහ දන්නේ නැති කෙනෙක්ට මේ දේ දැනගන්න මම ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එක කරන්න හදන්නේ දකුණු කොරියාවේ බූසාන් ප්‍රදේශයේ ඉඳලා. ඉතින් මම මුලින් කිව්වා වගේ මේ පන්සල පිහිටලා තියෙන්නේ දකුණු කොරියාවේ බූසාන් කියන ප්‍රදේශයේ සුප්‍රසිද්ධම වගේම කොරියාවේ තියෙන ලස්සනම පන්සලක් කියලා තමයි මම අහලා තියෙන නිසා මම ෆොටෝ වලින් වීඩියෝ වලින් දැකලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ ගැන සමහර විට හොයලා ඇති. ඉතින් මේ පන්සල ගැන හොයන කෙනෙක් නම් මේ පන්සල අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් ලංකාවේ වගේම දකුණු කොරියාවේ මිනිස්සු බුදුදහමට වගේම බුදුදහම අදහන මිනිස්සුන්ට මාරම අමුතුම වැදගත්කමක් වගේම උසස් බවක් දක්වනවා කියලා තමයි ඒගොල්ලෝ එක කතා කරද්දි තේරෙන්නේ. ඉතින් මේ පන්සලේ නම තමයි හේදෝන් යොන්ගුන්සා. ඉතින් ආයෙත් මම කියන්නම් හේදෝන් යොන්ගුන්සා කියලා තමයි මේ පන්සලට කියන්නේ. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට කියන්නෙත් මම හොයාගත්ත තොරතුරු වලින් ටිකක්. ඉතින් මීට වඩා තොරතුරු දන්න අය අනිත් අයට දැනගන්න මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් පෙන්නලා දෙන්න. ඉතින් මේ පන්සල මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි අනිත් පන්සල් පිහිටලා තියෙන්නේ කොරියාවේ කඳුකර ප්‍රදේශවල. ඉතින් මේක එහෙම නැතුව සාමාන්‍යයෙන් අර මුහුදක් අයිනේ අපිට ලංකාවේ තියෙනවා කෝණේශ්වරම් දේවාලය. අන්න ඒ වගේ මුහුදක් අයිනේ මුහුදු වෙරළේ ආසන්නයේම ගලක් උඩ හදපු නිර්මාණයක් වෙච්ච හින්දා තමයි මේ පන්සල කොරියාවේ ලස්සනම පන්සල කියලා මං අහලා තියෙන. කියන්නේ කොරියන් කට්ටියකින් අහද්දිත් ඒගොල්ලෝ කියන්නේත් අන්න ඒ විදිහට තමයි. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරද්දි තේරෙනවා ඒගොල්ලෝ බුදුදහමට කොච්චර ලැබීද කියලා. ඉතින් අපි බුදුදහමේ අදහන කට්ටිය කිව්වට පස්සේ ඒගොල්ලෝ අපිට අමුතුම භක්තියක් දක්වනවා කියලා ඒක කතා කරනකොට තේරෙනවා. ඉතින් අපි බුද්ධ ආගම කිව්වට පස්සේ ඒගොල්ලෝගේ අමුතුම එකක් වෙනම මේකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කියන්නේ අර ජාතිවාදයක් මේවා එකක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ බුදුදහම අදහන කට්ටියට හරි ආසයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් මේ දේවල් කරන කියන දේවල් වලට ඒගොල්ලෝ හරි කැමති. ඉතින් මේ පන්සලට ගියලා ආවෙත් කොරියන් කට්ටියත් එක්ක කතා කරද්දී අපිට මේ දේවල් හොඳට තේරුණා. ඉතින් කොරියන් භාෂාව අපිට ගොඩක් හොඳට බැරි වුණත් දන්න වචන ටිකෙන් කතා කරනකොට අපිට ඒගොල්ලොත් එක්ක ගොඩක් දේවල් බෙදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ දේවල් නම් මේ වීඩියෝ එක අතරේ නෑ. මොකද කොරියන් කට්ටිය වීඩියෝ සමහර කට්ටිය කැමති නෑ වීඩියෝ කරනවට. ඉතින් තව දෙයක් තමයි මේක මුහුදු වෙරළේ හදලා තියෙන පන්සලක් හින්දා කොරියානු පුජ්‍යලයන් වගේම විදේශීය ජාතිකයෝ කියන සංචාරකයන් ඉතා විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන් අද අපි ගිය දවසෙත් පට්ට සෙනඟක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ මුහුදේ සුන්දරත්වයත් එක්ක එකතු වෙලා අමුතුම ඒ කියන්නේ කියාගන්න බැරි මනරම් දසුන් තමයි මේ පන්සලේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකොට ඔයාලට තේරෙයි වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යද්දි මම ඇත්තද බොරුද කියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් මිනිස්සුන්ගේ ඒ කියන්නේ මම විශේෂයෙන් මම සහ යාළුවෝ කවුරුත් මේ වීඩියෝ එකට මුලින් අන්තර්ගත කරන්නේ නැතුව සම්පූර්ණ පන්සලේම දර්ශන පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇස් වලට සහ ඔයගොල්ලන්ට කොරියාවේ සුන්දරත්වය ඇත්තටම දකින්නවා වගේ දකින්න පුළුවන් වෙන්න මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් ආයෙත් තවක් කියන වීඩියෝ එක දිගටම බලන්න කියලා. ඉතින් ඒ වගේම තමයි විශේෂ කරුණක් තමයි හිරුදාව නැරඹීම සඳහා මෙම ස්ථානයේ විශාල ප්‍රසිද්ධියක් දරන තැනක් තමයි මේ පන්සල කියන්නේ. ඒ කියන්නේ උදේට
අර හිරුදාව බලන්න කවුරුත් ආසයිනේ. ඉතින් ඒ වගේ තමයි කොරියානු කට්ටියත් හිරුදාව බලන්න අමුතුම ලෙන්ගතුකමක් දක්වනවා. ඉතින් ඒගොල්ලත් හිරුදාව බලන්න අනිවාර්යයෙන් මේ පන්සල ළඟට එනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ කියන්නේ අහලා තියෙන්නේ. ඉතින් මම මේ කියන්නේ මම හොයාගත්ත කාරණා කියලා මම මුලින්ම කිව්වා. ඒ හින්දා වැරදි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා ඒවා හරි ගස්සගෙන යන්න අනිත් කට්ටියට දැනගන්න. ඉතින් ඒ වගේම තමයි මේ පන්සලේ තියෙන ගොඩනැගිලි, ඊට පස්සේ පිළිම, ඊට පස්සේ හදලා තියෙන ස්තූප, ඒ ඔක්කොම හදලා තින්නේ මුහුද පැත්තට මුහුණලා. ඒ කියන්නේ මුහුද දිහා බලාගෙන ඉන්න විදිහට තමයි හදලා තින්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පන්සල දකින්නකොට මතක් වෙන්නේ අනිවාර්යෙන් කෝණේශ්වරම් දේවාලය කියලා මට අයි කියන්නේ ස්ථීරවම කියන්න පුළුවන් ඒ විදිහට තමයි තියෙන්නේ කියලා. මොකද කෝණේශ්වරම් දේවාලයේ පිළිම ඇතුල් පැත්තට හදලා තිබුණා. නමුත් ඒක හදලා තියෙන මුහුදයිනේ හින්දා අන්නේ ආభాෂය නිකන් ඇගිහිල්ලා වගේ නිකන් මට දැනෙනවා. ඉතින් මේකේ ඉතිහාසය ගැන කතා කරන්න ගත්තොත් මේ පන්සල මුලින්ම හදලා තින්නේ ගෝරියෝ කියන රාජ්‍ය වංශයේ ඒ රාජ්‍ය වංශයේ සමයේ තමයි මේක හදලා තින්නේ. ඒ කියන්නේ මේක හදලා තින්නේ 1376 දී ඒ කාලේ ඉඳලා තියෙන බෞද්ධ ගුරුවරයෙක් වෙච්ච නාઓන් හේගියුන් කියන ගුරුවරයා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පන්සලේ මුලින්ම නම මේ මං කලින් කියපු නම නෙවෙයි. ඉතින් පන්සලේ මුලින්ම නම තිබිලා තියෙන්නේ බොමුන්සා කියලා. ඉතින් බොමුන්සා කියන නමින් තමයි මේ පන්සල මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පන්සල ජපාන් ආක්‍රමණයට ලක් වෙලා ඊට පස්සේ අර ලංකාවේ යුද්ධයක් තිබුණානේ. ඉතින් මේක කොරියාවත් ජපානයට යටත් වෙලා තිබෙච්ච රටක්. ඉතින් ජපානයේ ආක්‍රමණයට යටත් වුණාට පස්සේ මේවා කඩලා දාලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක ආයේ ඊට පස්සේ ඒ ආක්‍රමණ වලින් පස්සේ 1930 විතර මේක ආයේ ප්‍රතිසංස්කරණය කරලා අලි ලස්සනට නිර්මාණය කරලා හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ 1974 දී එක්තරා භික්ෂුවක් හීනයක් දැකලා තියෙනවලු මේ සුදු ඇඳගත් ඒ කියන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ. කියන්නේ මකරෙක්ගේ පිටේ නැගලා යන හීනයක් දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ස්ථානයට ඔය මං කලින් කියපු නම දාලා තින්නේ. ඒ කියන්නේ හේදෝන් යොංගුන්සා කියන නම දීලා තියෙන්නේ අන්නේ හීනේ දැක්කට පස්සේ. ඒ කියන්නේ සුදු ඇඳගත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ මකරෙකු පිටේ නැගී යන දැක්කට පස්සේ තමයි ඒ නම දාලා තිනවා කියලා මේ සඳහන් වෙන්නේ කියන ලිපි ලේඛන වල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි හේදෝන් යොංගුන්සා කියන නම මේකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ යොංගුන්සා කියන එකේ තේරුම තියෙන්නේ මකර මාලිගාවේ පන්සල කියලා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් මම මේ කියන්නේ මොකද්ද මම හොයාගත්ත තොරතුරු වලින් මම ඔයාලට දුන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේ තමයි මේ පන්සලේ උසම ස්ථානය තමයි අර මම මුලින් වීඩියෝ එකේ මුලින් දකින්න නැති ඔයාලා සුදු පාට උස බුදු පිළිමයක් තිබුණා. ඉතින් ඒක තමයි අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ පිළිමය. ඉතින් ඒක හදලා තින්නේ මුහුද දෙස බලාගෙන ඉතින් ආකාරයට හිටි පිළිමයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තින්නේ. මේක තනිකර සුදු පාටෙන් තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි පන්සල් භූමියට ඇතුල් වෙලා අපිට පඩිපෙල් බහින්න තියෙනවනේ. ඉතින් පඩිපෙල් බැහැගෙන යනකොට පඩිපෙල් 108ක් තියෙනවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් අපි ගණන් කරේ නැහැ හරියට. නමුත් පඩිපෙල් වල 108ක් තියෙනවා කියලා ඒ ලිපි ලේඛන වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ පඩිපෙළ වල 108 හදලා තියෙන්නේ හේතුවක් ඇතුව. ඉතින් බුදුදහමේ එන 108ක් ක්ලේශයන් සංකේතවත් කරන්න තමයි මේ පියකට පෙළ නිර්මාණය කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මේ ප්‍රධාන ශාලාවේ ඉස්සරහා සමහරට මේ වීඩියෝ එකේ අහුවෙනවද නැද්ද කියලා මට හරියට මතක නැහැ. මොකද මම සමහර තැන් වීඩියෝ කරද්දි සමහර අවස්ථාවල මිස් වෙන්න ඇති. ඉතින් මම මේ කරුණුත් එක්ක කියනකොට මම මේ කරුණු කියන්නේ ඔයාලට තව දෙයක් දැනගන්න. ඉතින් ඔයගොල්ලොත් ඒ දේවල් ගැන හොයයි ආයේ. ඉතින් පන්සල ගැන තව වීඩියෝ වලින් තව දේවල් හොයාගන්න කියලාත් මම ආරාධනා කරනවා සියලු දෙනාට. ඉතින් සිව්සිංහ ස්තූපයක්. ඒ කියන්නේ සිංහයෝ 4 දෙනෙක්ගෙන් යුක්ත සිංහ රූප 4ක් නිර්මාණය කරලා තිනවා මේ ප්‍රධාන ශාලාවේ ඉදිරිපිට. එතකොට මේ සිංහයෝ 4 දෙනාගෙන් අදහස් කරන්නේ සතුට, කෝපය, දුක සහ ප්‍රීතිය කියන දේ සංකේතවත් කරන්න තමයි මේක නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ලේඛන වල සඳහන් වෙන විදිහට නම් ඒක එහෙමයි. ඒ වගේම තමයි පන්සලට මුලින්ම අපි එන පිවිසෙන මාර්ගයේදී අපිට පිළිම වගේක් දැක ගන්න තියෙන පිළිම 12ක් විතර. ඉතින් ඒක ඒගොල්ලෝ කොරියානුවන් හඳුන්වන්නේ නම් ඒක පන්සලේ නිකන් අර මාර්ගයේ පිවිසෙන ආරක්ෂක දෙවිවරුන් විදිහට තමයි කොරියානුවන් මේක නම් කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අර කෝණේශ්වරම් දේවාලය වගේ කෝණේශ්වරම් දේවාලයේ ප්‍රාර්ථනා ඉටු කරගන්න තමයි කට්ටිය ගොඩක් යන්නේ. ඉතින් මේ පන්සලත් මේක ප්‍රසිද්ධියටපත් වෙන්න එකම හේතුව තමයි මේ මිනිස්සෙක් ගිහිල්ලා එතන ප්‍රාර්ථනාවක් වුණාට පස්සේ ගොඩක් ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා තමයි කොරියානුව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ වගේ අර පඳුරු ගැට නොගැහැව්වට මේ කට්ටියගේ
තියෙනවා දෙයක් උළු කැටවල ප්‍රාර්ථනාව ලියලා ඒක සල්ලි අරන් බාර දෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි රත්තරන් පාට බෝකලවල තමන්ගේ ඒ කියන්නේ තමන්ට ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒක ලියලා දැන් අපි දැකලා තියෙනවා දලදා මාලිගාවේ පන්සල්වල තියෙන අපල දොස් දුරු වේවා ඊට පස්සේ ඔය විභාග ප්‍රාර්ථන දේවල් ඒ වගේ දේවල් අපි හැමෝම මිනිස්සු ඉතින් ප්‍රාර්ථනාවන් කියන දේ හැමෝටම තියෙනවා. ඉතින් හැමෝම මේ ප්‍රාර්ථනාවන් එක එක විදිහට තමයි මේවා කරන්නේ. ඉතින් කොරියානුවන් මේවා කරලා තියෙන්නේ බෝකොල වල ලියලා එල්ලලා ඊට පස්සේ උළු කැටවල ලියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්නකොට වීඩියෝ එකේ තැන් තැන් වල ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ කතාව අහනවට වඩා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් වීඩියෝ එකේ සුන්දරත්වය විඳින්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් මගේ කතාව ඕනට වඩා කියවන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ගැන අදහස් හොඳ නරක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේක ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ YouTube channel එක subscribe කරලා යාළුවන්ට බලන්නත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.